ගස් වලටත් කැන්සර්ස් හැදෙනවා. ගස් වලට කැන්සර්ස් හැදෙන්නේ ඇයි? ගස් ස්වභාවිකව ෂුගර්ස් ගොඩක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒකෙන් මේ ෂුගර්ස් වලින් තමයි කැන්සර්ස් ඇති වෙන්නේ. මම ඒ සම්බන්ධයෙන් වෙනම කතා කරන්නම් වීඩියෝ එකකින්. ඒතකොට ගස් වල ෂුගර්ස් ගොඩක් තියාගෙන ඉන්න හින්දා මේ විශේෂයෙන් පළතුරු වල ඒකින්ද ගස් වලට ෂුගර්ස් හැදෙනවා. හැබැයි ගස් වලට අපිට වගේ හොස්පිටල් වලට යන්නත් බෑ, පලා යන්නත් බෑ, කවුරුත් බෙහෙත් කරන්න එන්නෙත් නෑ. ඉතින් ඒකින්ද ගස් වල සර්වයිවල් මෙකැනිසම්ස් අවුරුදු මිලියන් ගාණක් තිස්සේ එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මේ ගස් කැන්සර්ස් වලට එරෙහිව බෙහෙත් හදනවා. ඒගොල්ලන්ගේ ඇඟ ඇතුළේම විවිධ කම්පවුන්ඩ්ස් හදනවා. ඉතින් මේ කම්පවුන්ඩ්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ කැන්සර්ස් හොඳ කරගන්න. හැබැයි මේවා සමාජගත වෙන්නේ නැහැ. මේවා ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. හේතුව මේවා විකුණන්න බෑ. මේවා නැති වුණොත් අපිට සල්ලි හොයන්න බෑ. හොස්පිටල් වලට පෝසත් වෙන්න බෑ. ඉතින් ඒකින්ද මම කතා මේවට කිව්වම සමහර අය hina වෙනවා. මේවා ඉම්පැක්ට් එකක් නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් මේවා විශාල වශයෙන් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට කැන්සර් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් කැන්සර් එකක් නැති වුණොත් මේ දේවල් ඔයාලගේ ඩයට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට කැන්සර්ස් හැදෙන එක අඩු කරගන්න වගේම ඇත්තටම නවත්තලා දාගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඩයට් එකේ. එහෙනම් කැන්සර් එකක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි මම කියන්නේ මේ බ්‍රොකොලි. බ්‍රොකොලි සහ කැබේජ්. කැබේජ් කියන්නේ ගෝවා. මේ ගෝවා ගත්තම අපිට ලංකාවේ ලේසියෙන් අඩු මිලකට ගන්න පුළුවන් බ්‍රොකොලි නම් ටිකක් ගන්න. ඉතින් ඔයා පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාලට බ්‍රොකොලි පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා ලේසියෙන් අඩු මිලකට ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න අය බ්‍රොකොලි කන්න යන්න ඕනේ නැහැ. ඒතර කැබේජ් කන්න පුළුවන්. ඒ කියන්නේ අතු ගෝවා, ගෙඩි ගෝවා, මල් ගෝවා ඕන එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ ගෝවා වල තියෙන සංයෝගය වෙන්නේ සල්ෆ්‍රොෆේන් කියන සංයෝගය. මේ සල්ෆ්‍රොෆේන් සංයෝගය වගේම මේ සංයෝග එල් ග්ලූටමීනුත් තියෙනවා. එතකොට මේ සල්ෆ්‍රොෆේන් වලින් මේ පුළුවන් කැන්සර්ස් වලට ලොකු ඉම්පැක්ට් එකක් කරන්න. ඉතින් විශේෂයෙන් මේ කෝලන් කැන්සර්ස් වලට, බ්‍රෙස්ට් කැන්සර්ස් වලට, ඒ වගේම ප්‍රොස්ටේට් කැන්සර්ස් වලට විශාල වශයෙන් ඉම්පැක්ට් එකක් තියෙනවා කියන එක ඕන තරම් රිසර්ච් පේපර්ස් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ වලට විතරක් නෙමෙයි මේ කම්පවුන්ඩ් එක අපේ ඇඟේ තියෙනකොට අපිට ඊට වඩා විශාල වාසි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කැන්සර්ස් හැදෙන එක අඩු කරගන්න පුළුවන් සහ කැන්සර් එකක් තියෙන කෙනෙක්ට කැන්සර් එකක් එක්ක ෆයිට් කරන්න මේ සල්ෆ්‍රොපේන් අවශ්‍ය වෙනවා. ඉතින් එයාට ගෝවා මම දන්නේ නැහැ කැමති විදිහකට උයලා කන්න පුළුවන්, තෙල් දාලා කන්න පුළුවන් නැත්නම් එයාට කැමති විදිහකට එයාට ගෝවා ජූස් හදලා බොන්න පුළුවන් නම් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නිතර ඔයාගේ ඩයට් එකට මේක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන එකක් තමයි මේ බෙරිස් කියන්නේ. බ්ලූ බෙරිස්, බ්ලැක් බෙරිස්, ස්ට්‍රෝබෙරිස්, රොස්බෙරිස් මේ වගේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ අපිට බෙරිස් නෑ. අපිට ලංකාවේ ස්ට්‍රෝබෙරි තියෙනවා. ස්ට්‍රෝබෙරි තිබ්බට ඉතින් ස්ට්‍රෝබෙරි සාමාන්‍යයෙන් මිලෙන් අධිකයි. ඉතින් මේ ස්ට්‍රෝබෙරි වාට ඉතා පහසුවෙන් ඔයාගේ පැත්තේ වැවිලා මිල අඩුවට ගන්න පුළුවන් නම් හරි එහෙම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් විශේෂයෙන් මිල දී ගන්න ඕනේ නැහැ. ඊට වඩා අඩු දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් ස්ට්‍රෝබෙරි වල තියෙන්නේ මේ ඇන්තොසයනින්ස් ඉතින් ඒ වගේම එලාජික් ඇසිඩ්ස් තියෙනවා. ඉතින් මේ දෙකෙන් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒතකොට මේ එලාජික් ඇසිඩ්ස් වලින් ඉන්ෆ්ලමේෂන් එක අඩු කරනවා ගොඩක්. ඒ වගේම ටියුමර් ග්‍රෝත් වෙන එක අඩු වෙනවා. මේ සංයෝගයෙම තමයි දෙලුම් වල තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ඔයා පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාට ලේසියෙන් මේ බෙරිස් පාවිච්චි කරන්න පුළුවන්. එච්චර මිල වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ ඉන්න කෙනෙක් මේ කැන්සර් හොඳ කරගන්න කියලා මිල වැඩියෙන් වියදම් කරලා මේ දේවල් කන්න ඕනේ නැහැ. ඊට වඩා වෙනස් දේවල් අපිට ඕන තරම් තියෙනවා. ඊට මේ ටොමැටෝස් ඊළඟට තියෙනවා. ටොමැටෝස් කියන්නේ තක්කාලි. ඒතකොට තක්කාලි වලත් තියෙන මේ වගේම සංයෝගයක්. ඒක වෙන්නේ ලයිකෝපීන් පාවිච්චි වෙනවා. ලයිකෝපීන් ඇත්තටම එළියට එන්නේ වැඩියෙන් එළියට එන්නේ තක්කාලි ඉව්වම. ඉතින් තක්කාලි ඔයා කෑමු වෙනකොට ඔයාලට මස් මාළු වෙනකොට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට එළවලු වෙනකොට උනත් දාගන්න පුළුවන්. තක්කාලි සමහරු දාන්නේ ගල් ඇති වෙනවා කියලා. ඒක සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ගල් ඇති වෙන්නේ ඇයි සහ ගල් ඇති වෙන්නේ වෙනම හේතුවක් නිසා ඔක්සලේට්ස් නිසා. ඒක ගට් මයික්‍රෝබයෝම් එකේ අවුලක්. ඉතින් මේ ලයිකෝපීන් තියෙනවා ටොමැටෝස් වල. ඉතින් ඔයාලට ටොමැටෝස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට එහෙම බය නම් සලාඩ්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තක්කාලි හොඳට වෙන්නේ තක්කාලි කියන්නේ තක්කාලි සෝස් නෙමෙයි. තක්කාලි තමයි පාවිච්චි කරන්න ඕනේ. රෝ තක්කාලි. ඉතින් මේකට ඔයාලට ලංකාවේ ස්වභාවික තක්කාලි පාවිච්චි කරන්න පුළුවන්. පරණ වේරියන්ට්ස් ඒ වගේම ඔයාලට හයිබ්‍රිඩ් වේරියන්ට්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි GMOs පාවිච්චි කරන්න එපා. පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාලට GMOs ගොඩක් හැම වෙන්න පුළුවන්. ලංකාවේ GMOs අඩුයි තක්කාලි වලට. මොකද GMOs වලට ග්ලයිෆොසේට් ස්ප්‍රේ කරනවා. ඉතින් ග්ලයිෆොසේට් ස්ප්‍රේ කරපු එළවලු පළතුරු කන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒ වගේම මේ ලයිකෝපීන්ස් තියෙනවා තව පපාය වල. පපාය වල තියෙනවා මේ කියන්නේ ගස් ලැබු වල තියෙනවා. ගස් ලැබු වල ලයිකෝපීන්ස් තියෙනවා. හැබැයි ගස් ලැබු වල ටිකක් ෆෘට්ස් වැඩි මේ සුගර්ස් වැඩි. ඒකින්ද ඒකයි මම ඒක ලිව්වේ නැත්තේ. නමුත් පපාය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ෆෘට්ස් වල හැමදෙස්සෙම සුගර්ස් තිබ්බට ෆයිබර්ස් උත් තියෙනවා. ඒ වගේම විටමින් C තියෙනවා පපාය වල. ඉතින් ඒකින්ද පපාය පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ගස් ලැබු අඩු කාලෙට ගස් ලැබු කන්නත් පුළුවන්. ඉතින් ඔයා ඩයට් එකට පපාය ඇඩ් කරගත්තම තව වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම
ඊළඟට තියෙනවා garlic and onions. එතකොට සුදු ලුණුයි. මේකෙත් තියෙන්නේ ඇලිසින් සහ සල්ෆර් කම්පවුන්ඩ්ස් ගොඩක් තියෙනවා. මේ සල්ෆර් වලට පුළුවන් අපිට සපෝට් කරන්න කැන්සර්ස් වලට එක්ක ෆයිට් කරන්න. ඉතින් මේ ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ දෙලුම්. මේ දෙලුම් වල එලර්ජික් ඇසිඩ්ස් තියෙනවා. ඉතින් මේකේ තියෙන ඉම්පැක්ට් එකට වඩා මේ උඩ තියෙන ඒවා ඉම්පැක්ට් එක ගොඩක් වැඩි. විශේෂයෙන් මේ කැබේජ් වල. ඒ වගේම මේ බෙරීස් වල. ඒ වගේම ටොමැටෝස් වල තියෙන ඉම්පැක්ට් එක ගොඩක් වැඩි. ඉතින් දෙලුම් කියන්නේ ලංකාවේ ටිකක් මිලෙන් අධික දෙයක්. ඒ වගේම දෙලුම් පාවිච්චි කරනවා නම් ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ඕනේ ජූස් විදියට නෙමෙයි. ඔයා දෙලුම් කන්න තමයි ඕනේ. මොකද මේක ලික්විඩ් ෆෝම් එකට ආවට පස්සේ වෙන වැඩේ මේකෙන් ඉන්සුලින් ස්පයික් කරනවා. ඒතකොට ඉන්සුලින් ස්පයික් කරාම ඔයාගේ ඇඟට ගොඩක් එන්නේ මේ ෆ්‍රක්ටෝස් කියන ෂුගර්ස් එන්නේ. මේ ෂුගර්ස් වලට පුළුවන් වෙනවා ඔයාගේ කැන්සර් එකට තවදුරටත් ෆීඩ් කරන්න. ඉතින් ලේසියෙන් ඒකයි කැන්සර් ස්ප්‍රෙඩ් වෙන්නේ ගොඩක් ඩයබටිස් තියෙන අයට. මොකද ඒගොල්ලන්ගේ ඇඟේ හැමතැනම ෂුගර්ස් තියෙනවා වැඩිපුර ඕනවට වඩා. ඉතින් too much ඉන්සුලින් තියෙනවා. ඒකින්ද මේක පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ දෙලුම් විදියට. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා මේ යට තියෙන හැබැයි ලොකු ඉම්පැක්ට් එකක් නෑ. නමුත් මේවා ඉම්පැක්ට් එකක් තියෙනවා නැතුවම නෙමෙයි. මම කියන්නේ ප්‍රබලම ඉම්පැක්ට් එකක් තියෙන්නේ මේ උඩම තියෙන ඒවායි. ඒතර ග්‍රේප්ස් තියෙනවා ඊළඟට. ඉතින් ලංකාවේ ග්‍රේප්ස් උනත් ටිකක් ගණන්. පිටරට ඉන්න කෙනෙක්ට ග්‍රේප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ ග්‍රේප්ස් වල ස්කින් එකේ තමයි මේ සංයෝගය තියෙන්නේ. රෙස්වරට්‍රෝල් තියෙනවා. මේකෙන් අපේ කැන්සර්ස් වලට ගොඩක් සපෝට් කරන්න පුළුවන්. ඒතර ඇවකාඩෝස් ඊළඟට තියෙනවා. ඇවකාඩෝස් වල ග්ලූටතයන් තියෙනවා. ග්ලූටතයන් තමයි අපේ ලිවර් එකට ගොඩක් සපෝට් කරන්නේ. ඒතර ලිවර් එකේදී ඩීටොක්ස් කරන්න අපිට ග්ලූටතයන් විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙන් මේ ඒ වගේම ඔලෙයික් ඇසිඩ් තියෙනවා මේකේ. ඊට පස්සේ අපිට තියෙනවා සිට්‍රස් තියෙනවා. සිට්‍රස් කියන්නේ අපිට දෙහි වගේම දෙහි ඒ කියන්නේ පැංගිරි කුලේ ශාක. ඒතකොට අපිට නාරං, දෙහි, ලෙමන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. දොඩම්. ඒතකොට ඒ දෙහි කුලේ ශාකවල අපිට පැංගිරි කුලේ ශාක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙනවා මේ වගේ ෆ්ලවොනොයිඩ්ස් තියෙනවා. ඒ වගේම විටමින් C තියෙනවා. ඉතින් ඒකෙන් අපිට කැන්සර්ස් වලට ගොඩක් සපෝට් කරන්න පුළුවන්. ඉතින් මේ දෙහි අපි දන්නවා රුපියල් 100ට 200ට කිලෝ එක බහිනවා කාලෙකට. සමහර කාලෙට කිලෝ එක රුපියල් 2000ට විතර යනවා. ඉතින් ඒ 2000ට යන කාලෙට දෙහි බොන්න ඕනේ. මේ කාලෙට ඔයගොල්ලන්ට දෙහි කිලෝ ගණන් බොන්න පුළුවන් ඇත්තටම. දෙහි බොනවා නම් බොන්න ඕනේ සීනි ගොඩක් දාලා නෙමෙයි දෙහි බොන්න ඕනේ. දෙහි වල තව වාසි ගොඩක් තියෙනවා. දෙහි වලින් අපිට ගන්නවා නම් ගන්න ඕනේ දෙහි අපි මිරිකනවා. නැත්නම් අපි නාරම් මොන හරි ඒ වගේ දේවල් මිරිකනවා. මිරිකලා ඊට පස්සේ අපි ඒකට ලුණු තමයි වැඩියෙන් දාන්නේ. සීනි වැඩියෙන් දාන්නේ. මොකද මේ විටමින් C සහ සීනි දෙකම එකට තියෙද්දි මුලින්ම ඇඟ ඇබ්සෝබ් කරන්නේ සීනි. විටමින් C ඇබ්සෝබ් කරන්නේ පස්සේ. ඉතින් විටමින් C ඇබ්සෝබ් කරන එක ගොඩක් අඩු වෙනවා. ඉතින් විටමින් C මේක අනික අපි කඩෙන් ගන්න සින්තටික් ෆෝම් එක නෙමෙයි. මේක තමයි අපේ ඇඟේ වැඩ කරන ඇක්ටිව් ෆෝම් එක. මේ විටමින් C තියෙන්නේ මේ පැංගිරි කුලයේ ශාකවල සහ මේ එළවලු පළතුරු වල තියෙනවා. මේ විටමින්ස් හදන්නේ මයික්‍රෝබ්ස්ලා. මේවා සින්තටික් වර්ෂන්ස් නෙමෙයි. ඒකෙන්ද මේවා තියෙන්නේ මිලිග්‍රෑම් 25යි වෙන්න පුළුවන්. මේ 25ම ඇඟට ඇබ්සෝබ් කරනවා. ඔයා ෆාමසියෙන් ගන්න විටමින් C වල 500 මයික්‍රෝග්‍රෑම් මිලිග්‍රෑම්ස් තියෙන්න පුළුවන්. 1000 මිලිග්‍රෑම්ස් තියෙන්න පුළුවන්. ඒවා බිව්වම ඇඟෙන් මුත්‍රා විදියට විශාල වශයෙන් එළියට යනවා. ඇඟට ඇබ්සෝබ් කරන්නේ ඒවා ගත්තම වෙන වෙන විටමින්ස් එළියට යනවා. මේක තියෙන්නේ කම්ප්ලෙක්ස් එකක් විදියට. විටමින් C කම්ප්ලෙක්ස් ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. විටමින් C මේක හොඳම කම්ප්ලෙක්ස් එක. ඉතින් මේකෙන්ද මේක බොනවා නම් බොන්න ඕනේ මිනිස්සු අපි දන්න අරක්කු බොන්නේ මේ පැණි රහට නෙමෙයි. ඒකෙන්ද මේක ඇස් දෙක පියාගෙන හරි බොන්න තියෙන්නේ. මේක ටික කාලයක් බිව්වම බොන්න පුළුවන් වෙනවා. වට ඕන නම් සීනි හැන්දක් දාලා බොන්න පුළුවන් වීදුරුවකට. ඉතින් සීනි බොනවා මේ දෙහි බොනවා නම් බොන්න ඕනේ ඇත්තටම ඇඹුලට. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා ඔලිව්ස් තියෙනවා. ඉතින් ඔයා යුරෝපේ ඉන්න කෙනෙක් නම් ඔයාට විශේෂයෙන් ඉතාලියේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඔලිව්ස් කන්න පුළුවන්. ඔලිව්ස් වලත් තියෙනවා මේ වගේ ඔලි යුරෝපියන් කියලා සංයෝගයක් තියෙනවා. ඊළඟට හයිඩ්‍රොක්සිටයිඩ් රොසෝල් කියලා මේ සංයෝගය තියෙනවා. මේ දෙකම කැන්සර්ස් එක්ක ෆයිට් කරන්න සපෝට් කරනවා අපිට ඇඟ ඇතුලේ. ඒතකොට මේවයි තියෙනවා. මේ සංයෝග වලින් කැන්සර් සෙල්ස් මරනවා සහ ටියුමර්ස් growth වෙන එක අඩු කරනවා. ඒ වගේම ඉන්ෆ්ලමේෂන් අඩු කරනවා. මේක එක සංයෝග වලින් වෙනවා. ඉතින් මේකින්ද මේකත් මේ දේවල් අපිට පාවිච්චි කරන්න විශේෂයෙන් එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔලිව්ස් ගෙඩි කන එක හොඳයි. ඊට අමතරව ඔලිව් ඔයිල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඉන්න ඔයා ඔලිව් ඔයිල් කන්න ඕනේ නැහැ. රුපියල් 8,000ක් විතර දීලා වාට එක්ස්ට්‍රා වර්ජින් කොකොනට් ඔයිල් හරි වාට රිෆයින්ඩ් නැති RBD නොවන කොකොනට් ඔයිල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකේ කැන්සර්ස් වලට ඉම්පැක්ට් එකක් නෑ. මම කියන්නේ ඔයාට ඉතා පහසුවෙන් මේ සිට්‍රස් මේ දෙහි වගේ දේවල් ගන්න පුළුවන්. ගෙදර වවා ගන්නත් පුළුවන්. ඉතින් අවකාඩෝස් ගත්තත් එහෙමයි. කාලෙකට මිල වැඩි වෙනවා, කාලෙකට මිල අඩු වෙනවා. ඉතින් අවකාඩෝ මිල අඩු වෙන කාලෙට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ටොමැටෝස් අවුරුද්ද පුරාම වගේ කන්න පුළුවන්.
ඊට පස්සේ කැබේජ් කන්න පුළුවන්. ඒ කියන්නේ ගෙඩි ගෝවා, අතු ගෝවා, මල් ගෝවා ඕන එකක් කන්න පුළුවන්. ඊට පස්සේ අපිට රාබුනෝකෝල් ගන්නත් පුළුවන් මේ එකම කුලේ ශාක. ඒ වගේ මේ කම්පවුන්ඩ් එකේ තියෙනවා මේ සල්ෆර් කම්පවුන්ඩ්ස් තියෙනවා. ඒ වගේම garlics and onions. එතකොට මේකෙත් සල්ෆර් තියෙනවා. ඉතින් ඔයාගේ කෑම වෙනකොට ඔයා වැඩිපුර ලුණු සහ සුදු ලුණු පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාගේ කෑම වලට මේ ඇන්ටිऑක්සිඩන්ට්ස් ගොඩාක් ලැබෙනවා. ඒකත් එක්ක ඔයාට මේ කැන්සර්ස් වලට විතරක් නෙමෙයි, තව ලෙඩ රෝග ගොඩකට ෆයිට් කරන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඉතින් ඒකෙන් හින්දා මං කියන්නේ මේ ගොඩක් සල්ලි දීලා දෙලුම් කන්න ඕනේ නැහැ. ඒ විදිහට ඔයාට දෙලුම් අඩු කාලයක් යනවා නම් දෙලුම් කන්න ඔයාට ගෙදර ගහක් වවාගෙන දෙලුම් කන්නත් පුළුවන්. ඉතින් නමුත් ගැටලු වෙලා තියෙන මේ මං මෙතනදි පැහැදිලි කරන්න උත්සාහ කරේ ඊට වඩා දේවල්. මොකද මේ කැන්සර් එකක් හැදුනම මේ රෝගීන් විශාල වශයෙන් මුදල් වැය කරනවා. මේ කැන්සර් එකක් හොඳ කරගන්න මිනිස්සු සමහරවිට තමන්ගේ තියෙන සියලුම ශේෂත නැති කරගන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සෙක්ගෙන් අපිට උදව්වක් කරන්න හැරෙන්නේ මේ වගේ මිනිස්සුන්ව විවිධ තැන් වලට යවන එක අපි ඇත්තටම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ ඒ කියන්නේ ඒ මිනිස්සු කුමන හෝ ආකාරයකින් මේක හොඳ වෙයි කියන මතයකට අවසානයේ යොමු වෙනවා. ඒකත් එක්ක විවිධ අපි දකිනවා විවිධ තැන් වලට ගිහිල්ලා මේ කැන්සර්ස් හොඳ කරගන්න try කරනවා. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ immune system එක support කරන එක. immune system එකට මොකද ඔයාට මේ කැන්සර් එක හැදිලා තින්නේ ඔයාගේ immune system එක weak හින්දා. ඉතින් මම විශ්වාස කරන එක ඒක තමයි. ඔයාට immune system එක support කරන එක තමයි කරන්න පුළුවන්. මොකද අපිට කීමෝ එකක් කරන්න පුළුවන්. අපිට කීමෝ එකක් කරාම වෙන වැඩේ තමයි ඔයාගේ immune system එක weak වෙනවා. සමහරවිට කීමෝ එක කරලා ඔයා ගෙදර ඉන්නකොට ඔයාට වෙන උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් ඇදලා ඔයා නැති වෙන්න පුළුවන්. ඉතින් කීමෝ එකෙන් කරන්නේ සියලුම සෛල මරලා දාන එක. ඒක නිකන් හරියට එක ගමක ඉන්න ත්‍රස්තවාදියෙක් මරන්න අපි උඩින් ගිහිල්ලා මේ මිසයිලයක් ගහනවා වගේ වැඩක් කරන්නේ. ඉතින් ඒ தත්ත්වයට අපි යන්න ඕනේ නැහැ. ඊට කලින් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 මේ විදිහට කැන්සර් එක ස්ප්‍රෙඩ් වෙන්න කලින් අපිට ගොඩක් දේවල් මූලික අධීරයේදී හඳුනාගත්තොත් කරන්න පුළුවන්. ඇත්තටම ස්ටේජ් 4 කැන්සර් එකක් වුණොත් සමහරවිට ඔයාගේ ඉමුන් සිස්ටම් එක ස්ට්‍රෝං කරොත් අපිට කරගන්න මේක මේ ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඉස්සරහට දිගටම කතා කරනවා කොහොමද මේ එක එක දේවල් එක මේක අපි විසඳගන්නේ කියලා. එහෙනම් අපි ෆලෝ කරලා තියාගන්න.